සූර්ය කුණාටු සහ ස්ටාර්ලින්ක් සූර්ය ක්‍රියාකාරීත්වයේ විසින් චන්ද්‍රිකාවන් බිම දැමීම වේගවත් කරනවා. ලෝක විසින සීළු දෙනාට එක සමාන අන්තර්ජාල අත්දැකීමක් ලබා දීමට කැපවී සිටින සේවාවක් තමයි ස්ටාර්ලින්ක්. ලංකාවේ අපිත් ඒ ඉතා ආදරයෙන් වැළඳගත්තා. මේ වන විට මුළු ලෝකයේම අනාගත බලාපොරොත්තු වේයයි. නමුත් අභ්‍යවකාශ විද්‍යාඥයින් විසින් පවසන දේවල් සමග අපේ බලාපොරොත්තු සුන්ව යනවා. සූර්යාගේ ක්‍රියාකාරීත්වය මේ වන විට වැඩි වෙමින් පවතින බව රහසක් නොවේ. දැන් මේ මොනතරම් උග්‍ර තත්වයකට පත් වෙලාද කියනවා නම් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් වලටත් බලපෑම් කරන්න පටන් අරන්. විද්‍යාඥයින් සතු වේ සනාථ කරන්න පැහැදිලි සාක්ෂි තිබෙනවා. මෙම සංසිද්ධිය ඉදිරි වසරවලදී තවත් උත්සන්න වීමට නියමිතයි. ලංකාවේ අපි ස්ටාර්ලින්ක් අන්තර්ජාලයේ වේගය ගැන Facebook කී පෝස්ට් පළ කරන අතර වාරයේ තිරය පිටුපස සිදුවෙන දේ මෙන්න. අංක 1. 25 වෙනි සූර්ය චක්‍රය සහ ඒ උපරිමය. සූර්යා ක්‍රියා කරන්නේ වසර 11ක ක්‍රියාකාරී චක්‍රයක් ලෙසයි. දැන් අපි ඉන්නේ 25 වෙනි සූර්ය චක්‍රයේ. මෙම සූර්ය චක්‍රයේ සූර්යාගේ උපරිම ක්‍රියාකාරීත්වය සහිත අවස්ථාවේ තමයි අපි මේ ඉන්නේ. මේ කාලය තුල සූර්යලප ක්‍රියාකාරීත්වය 105 සිට 125ක් දක්වා ඉහළ අගයක් ගන්නවා. සූර්ය චක්‍රයේ මේ උපරිමයේ අවස්ථාවේ සූර්යාගෙන් වැඩිපුර සූර්ය සිළු පිට වෙන අතර ස්කන්ධ විසර්ජනයන්ද සිදු වෙනවා. මේ නිසා භූචුම්බක කුණාටු තත්ත්වයන්ද අපේක්ෂා කරන්න පුළුවන්. වායුගෝලීය රත් වීම සහ ඇදීම ඉහළ යාම දෙවෙනි හේතුවයි. භූචුම්බක කුණාටු පෘථිවියේ ඉහළ වායුගෝලය අධිකව රත් කිරීමට සහ ප්‍රසාරණය වීමට සලස්වනවා. මෙය තාපගෝලය ලෙස හඳුන්වනවා. මෙමගින් පහළ කක්ෂීය උන්නතාංශයේ වායු ඝනත්වයේ ඉහළ ගොස් සමතර ඇදීමක් ඇති කරනවා. ඉතින් මෙම ඇදීම හමුවේ පෘථිවියේ පහළ කක්ෂයේ කක්ෂගත වෙන ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් වැනි චන්ද්‍රිකාවන්ගේ උන්නතාංශය සූර්ය කුණාටු කාලයන් වලදී වේගයෙන් පිරිහෙනවා. මේ කියන දේ මේ වන විටත් සිදු වී තිබෙන බව ඔබ දන්නවද? 2022 පෙබරවාරි 3 වෙනිදා SpaceX සමාගම විසින් ඉතාමත්ම පහළ කක්ෂයකට තවත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් 40ක් දියත් කරා. එනම් කිලෝමීටර් 200 සිට 210ක් තරම් උන්නතාංශයකට. මේ සමගම නොසිදූ ලෙස සූර්යාගේ ක්‍රියාකාරීත්වයේ 20% සිට 30ක් දක්වා වැඩි වුණා. විශ්වාස කරන්නින් චන්ද්‍රිකාවන් 38කටම ආරක්ෂිත කක්ෂයකට එසවෙන්න බැරි වුණා. ඒවා නැවත පෘථිවිය දෙසට කඩා වැටි වායුගෝලය තුල දැවී විනාශ වී ගියා. තවද 2024 මේ මාස ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් 12කගේ කක්ෂයේ සැලකිය යුතු ලෙස පිරිහීමකට ලක් වුණා. මේ සිදුවුණේ මැයි 10 වෙනිදා සිදු වූ සූර්ය කුණාටුවක බලපෑමෙන්. මේ අතරින් සමහරක් අනපේක්ෂිත කාලයට වඩා කලින්ම නැවත ආපසු පැමිණියා. 2020 සහ 2024 අතර ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් 500ක් ඇසුරෙන් සිදු කළ අධ්‍යයනයකින් විශේෂ දෙයක් එළිදරව් වුණා. එනම් ඉහළ භූචුම්බක ක්‍රියාකාරීත්වයක් පෙන්වන කාලයන් වලදී අනිකුත් කාලයන්ට සාපේක්ෂව ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන්ගේ කක්ෂයේ වේගයෙන් පිරිහී පෘථිවිය වෙතට නැවත ඇතුළු වෙන බවයි. දන්නවද ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් නිර්මාණය කර තිබෙන්නේ යම්කිසි කාල සීමාවක් ගිය පසුව පෘථිවියට නැවත ඇතුළු වී ඉහළ වායුගෝලයේදී ආරක්ෂිතව දැවී යාමටයි. මෙහිදී කිසිම සුන්බුන් කොටසක් පෘථිවිය මතට වැටෙන්නේ නැහැ. නමුත් එම අනපේක්ෂිත කාලයට වඩා ඉක්මනින්ම මෙම ක්‍රියාවලිය සිදු වෙන්නට පටන් අරන්. මේ නිසා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන් ගැන තිබූ විශ්වාසය අඩු වී තිබෙනවා. ඒ වගේම අභ්‍යවකාශ කාලගුණය වඩාත් අයහපත් වෙන අවස්ථාවන් වලදී සිග්නල් අඩුවීම, ඉලෙක්ට්‍රොනික පද්ධති මත වැඩි ආතතියක් වැටවීම සහ චන්ද්‍රිකාවන් වල ආයු කාලය පිරිහීමකටද ලක් වෙනවා. ඉතින් මේ සම්බන්ධව SpaceX ආයතනය සිදු කරන්නේ කුමක්ද? මෙම චන්ද්‍රිකාවන්ගේ මෙහෙයුම්භාරව කටයුතු කරන SpaceX ආයතනයේ චන්ද්‍රිකාවන්ගේ කක්ෂයේ ඉහළ නැංවීමේ ක්‍රියාකාරකමක් සිදු කරනවා. ඒ වගේම චන්ද්‍රිකාවන්ගේ දිශානතිය වඩාත් ආරක්ෂිත විදියට හසුරුවාලනු ලබනවා. මොකද ඒ විට වායුගෝලීය ඇදීම අඩුයි. තවදවුන් වායුගෝලීය ඝනත්වය ගැන පුරෝගතනය කරන පරිගණක අනුරු නිරන්තරයෙන්ම යාවක්කාලීන කරමින් සිටිනවා. මතක තබා ගන්න ඔබ ස්ටාර්ලින්ක් පාරිභෝගිකයෙකු නම් ඇතැම් අවස්ථාවන් වලදී සම්බන්ධතාවය මන්දගාමී බවක් දිස්වන්නේ මෙම හේතුව නිසායි. මොකද අභ්‍යවකාශ කාලගුණයේ සඳහා ඍජුව බලපානවා. පෘථිවියේ සෑම අස්සක් මුල්ලකටම විශ්වාසනීයව එකම විදියට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්න මෙම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවන්ට සූර්ය කුණාටු සමග දැඩි සරණක් කරන්න සිදුවෙමින් තිබෙන බව ඔබට පැහැදිලි නේද? ඔබ හිතන විදියට එලොන් මස්ක් මෙම අභියෝගයේ ජය ගනීවිද? එහෙමත් නැත්නම් සියල්ල අභිබවා සූර්යා ජය ගනීවිද?